මේ මාසේ 6 ඔන්න ඡන්දයක් පැවැත්වෙනවා 2025 මේ 6 වෙනිදා නගර සභාවලට එම කට්ටිය තෝරගන්න ආය ඡන්දයක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය වැඩ කරන දවසක තියෙන ඡන්දයක් හින්දා ඡන්ද දාන්න යන්න මිනිසුන්ට නිවාඩු දෙන්න ඕනේ. ඉතින් මේ නිවාඩු දෙන්න ඕන කොහොමද කියන එක මේ දවස්වල කට්ටියට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේක ලොකුවට කලබල වෙලා හොයන්න දෙයක් නෙවෙයි. අපි මේ ගැන කරපු කලින් වීඩියෝ එකක් තියෙනවා කලින් මැතිවරණයකදී කොහොමද නිවාඩු ඇප්ලයි වෙන්නේ කියලා නිවාඩු දෙන්න ඕනේ කියලා. ඒ විදිහටම තමයි මේ ඡන්දෙදිත් නිවාඩු දෙන්න තියෙන්නේ. මම වීඩියෝ එකේ link එක දාන්නම් description එකටයි මේකේ related items වලට ඒ කියන්නේ long video එක කොතනද තියෙන්නේ කියලා description එකේ දාන්නම්. අවශ්‍යයි ගිහිල්ලා බලන්න. වෙනසක් නැහැ. කොහොමද නිවාඩු දෙන්න ඕනේ කියන දවස් ප්‍රමාණය වරු ගාන ඒකේ තියෙනවා.